හායි කොහොමද ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් මේක වොයිස් කරන වෙලාවේ අපි ෆ්‍රාන්ස් වලට ලංකාවේ වෙලක් එහෙම මැදින් යනවා. නැත්නම් පැරිස් වලට හොඳටම හිම. ඉතින් මේ වීඩියෝ එක මම කලින් ගෙනාපු වීඩියෝ එකේ දෙවෙනි ගමේ කොටස. පාර මතක් අපේ වුණා. මැයිවල ගියපු වැකේෂන් එකේ දෙවෙනි කොටස තමයි මේ. අපි මේ දැන් යන්නේ අපේ නවාතැන් වලට. එහෙමත් නැතිනම් අපි බුක් කරපු අපේ හොටෙල් එකට. ඉතින් මේ යන අතරතුර කාර් එකක් ඔන්න වෙලකට ගිහිල්ලා මම දන්නේ මිනිස්සෙක් මැරිලාද කියලා. ඉතින් ඔන්න ඔය වගේ ඇක්සිඩන්ට් එකකුත් තිබ්බා. නෑ අර සුදු ඉටි කොලයක් දාලා තියලා තිබ්බේ. අර පැත්තේ ලස්සන බලන්න ගෙවලුත් එක්ක. අපි ඉස්සෙල්ලා වැරදි මේ එකකට ගිහිල්ලා තියෙනවා. අතන ඉස්සරහ එකේ ගහන්න කෙලින්ම. වැරදි කියන්නේ මේ අපේ ඇඩ්‍රස් එක දීලා තිබ්බේ පොඩ්ඩක් ඉන්න මම බහින්න. තියෙන පූල් එක. ඔන්න අපේ කෙල්ලට දැන් තමයි පණ එන්නේ. පූල් එක දැක්කම. හැපි? පූල් එක දැක්ක පාර හැපි? මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ගාඩන් එක. මේ තියෙන්නේ අපාර්ට්මන්ට්. අපි මේ අපාර්ට්මන්ට් එකක් තමයි අරන් තියෙන්නේ. මේ පැත්තේ ගඟ. හරිම ලස්සනයි. මෙතන තියෙනවා පූල් ඒරියා එක. මේ තියෙන්නේ අපි දැන් පූල් එකට ආවා. ඒකේ තමයි මේ ඉන්නේ. ඕගොල්ලොත් නෝමැන්ඩි මේක ෆ්‍රාන්ස් වල ඉන්න කට්ටිය බලනවා නම් නෝමැන්ඩි එන්න හිතන් ඉන්නවා නම් මෙන්න මේ වගේ හොඳ එන්ජොයි එකක් ගන්න හැස්තිලා එන්න. ටිකක් චුට්ටක් එක්ස්පෙන්සිව් ඒ වුණාට අර මොනවාද අපි හැමදාම එකක් හරි ජීවිතේ ඉන්නේ. ඉතින් ඒකෙන් මිදෙන්න මේ වගේ එකක් ගොඩක් හොඳයි. අපි දැන් රෑට කන්න තැනක් හොයන්න තමයි මේ යන්නේ. මොකද මේ හරියේ මේ රෙස්ටොරන්ට් නැහැ. දැන් වෙලාව 9 පහු වෙලා විනාඩි 10ක් විතර මේ මිනිසුන්ට කරන්ට් එකක් නැහැ ලාම්පු පත්තු කරන්න කියලා. මේ 10 වෙද්දී රෙස්ටොරන්ට් ඔක්කොම වහනවා. ඉතින් සමහර ඒවා 9 වෙද්දී වහනවා. අද ඉතින් නිවාඩු දවසක් ඉඳන් මං හිතන්නේ 10 වෙනකන් තියෙනවා. ලස්සන පාලම දැන් කරුගලයි ඉතින් චුට්ටක්. මේ වීදුරුවේ මේ ඉස්සරහා වාහනේ වීදුරුවේ මේ ලපලප පේන්නේ සත්තු ඇදිලා. හයිවේ එකේ එද්දි සත්තු ඇදිලා මැරිච්ච පාරවල් තමයි ඔය තියෙන්නේ. පීසා කන්න හදන්නේ. අපිට කන්න කිසිම දෙයක් නැහැ. අර මහලා එනිසා අපි පීසා කන්න ආවා. ආදනේ මොකද්ද බීමේ? මොකද්ද බීමේ? රහයි? අපි ටික ෆැන්ට් එක වගේ. ලංකාවේ? Yeah, fry. No one is called chill. Take a good sip. වතුර තරම් හරියන්නේ නැහැ නේ පුතේ.
ඉතින් අපි ගත්තට කන්න බැරි වුණා ඇත්තටම. එකක් මහන්සි. අනිත් එක මේ ෆිට් නෑ කන්න තරම්. එකක් කෙලින්ම අයින් කරා ඒක නම් ටිකක් රස මදි. මේක අපි ගෙදර ගෙනියන්න හදන්නේ. සමහර විට රැට බඩගිනි වුණොත් කනවා. ඉතින් මේ අපි මෙන්න මේ විදිහට තිවිච්ච සෝෆා එකක් තමයි අපිට බෙඩ් එක විදිහට හදාගන්න තිබුණේ. ඩබල් බෙඩ් එකක් විදිහට. උඩ තව බෙඩ් එකක් තියෙනවා. හෙට රූම් ටුවර් එක පෙන්නනවා. තියෙන්නේ අපේ බැල්කනි එක රූම් එකේ. අපි උදේ නැගිට්ටා 8:00ට අපිට 10ට චෙක් අවුට් වෙන්න තියෙනවා. මම ඉතින් මේ කේක් එකක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ හස්බන්ඩ්ටයි මටයි. මම තේකත් හදාගෙන එළියට ආවා. ඒවා නළුවද? ගන්න එපා කියලා. දැන් මම රූම් ටුවර් එකක් කරන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ ඇතුළට එනකොටම තියෙන දොර. ඊට පස්සේ මේක තමයි view එක ඇතුලේ. ඊට මෙතන තියෙනවා টয়ලට් එකක්. එනතනම ඊට පස්සේ මෙතන තියෙනවා ඕපන් කිචන් එකක්. ඒකේ වොෂින් මැෂින් එකක්. ඊට පස්සේ මෙතන කුණු දාන තැනක්. ඊළඟට ඩිෂ් වොෂර් එකක්. ඊළඟට oven එකක්. මේවා තියෙන්නේ හැඳි ගෑරුප්පු කබඩ් වල බොක්සස්. අවශ්‍ය නම් උයාගෙන කන්නත් පුළුවන්. ඊට පස්සේ පාන් ටෝස්ටර් එකක්. ඊළඟට මේකේ නම අමතක වුණා. මයික්‍රෝවේව් එක. ඊළඟට මෙතන ෆ්‍රිජ් එක. ඊට පස්සේ මෙතන කෝප්ප පිංගම්. මේකේ පිංගම් අරකේ කෝප්ප. ඊට පස්සේ මේකේ ලිපේ ලයිට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා කැෆේ මැෂින් එකක්. ඊළඟට තේ බොන්න ඕන නම් වතුර රත් කරගන්න. ඒකට මෙහෙම වාඩි වෙලා ඉන්න පුළුවන්. මේක සෝෆා බෙඩ් එකක්. මේක බෙඩ් එක කරගන්නත් පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ එතනින් අම්මයි අත මේ වුණා. මං ඉස්සෙල්ලා පෙන්නුවා වගේ තේ බොද්දි මෙතන තියෙන පොඩි බැල්කනි එකක්. ඊළඟට මෙතන ස්ටෙයාකේස් එක. උඩ තට්ටුවට යන්න පුළුවන්. එනකොටම මෙතන ලොකු මිරර් එකක් තියෙනවා. මේක තමයි මම ඇඳන් ඉන්නේ. ඊපස්සේ මෙතන තියෙනවා වොෂ්රූම් එකක්. දූෂ් එකත් එක්ක. ඊට පස්සේ මේ තියෙන්නේ රූම් එක. ඩබල් බෙඩ් එකයි. ඊට පස්සේ මේකේ තියෙනවා කබඩ් අපට අවශ්‍ය විදිහට ඇඳුම් දාගන්න. ඊළඟට ෂෙයා එකක් තියෙනවා. මෙතනනුත් මේ ලස්සන දර්ශනයක් මාළු අල්ලන. මේ විදිහට ලස්සනට තියෙනවා.
මේ පැත්තෙත්. මේ පැත්තෙන් තියෙන පාර. මේ ටික තියෙන පාර. මේ ටික ලස්සන නෑ. මේ ටික තමයි ලස්සන. ඒත් මෙතන ටීවී එක තියෙනවා. නෝ විදිහට තමයි රූම් එක තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ. සනු මාළු අල්ලනවා අන්න. බෝට් එකෙන් ගිහලා මාළු අල්ලනවා. දැන් අපි චෙක් අවුට් වෙලා පොඩ්ඩක් මේ view එක බලන්න තමයි හදන්නේ. මේ ගාඩන් එක හරිම ලස්සනයි. මේ ලස්සන මල් වගේ පුදුම ලස්සනයි. ඉතින් අපේ හස්බන්ඩ් බබයි ෆොටෝස් ගන්නවා. ලස්සන පාලමක් තියෙනවා. මේ බලන්න මේ view එකේ ලස්සන. හරිම ලස්සනයි. මේ බලන්න මේ දෙන්නගේ කතාව. මේගොල්ලෝගේ කතාව කොහොමද? නේ අපි ඉඳපු apartment එක. ඔව් මේ හොටෙල් එක මේක ඇතුලේ තමයි apartment තියෙන්නේ. වැරදියට කියනකොට අපේ හස්බන්ඩ් මාර ඔන්න ඉතින් අපි චෙක් අවුට් වෙලා නැවතත් පැරිස් බලා එන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් හරිම ලස්සන තැනක ඉඳලා තමයි ලස්සන නිවාඩුවක් ගත කරලා යන ගමන්. හැබැයි ඉතින් අද දවසම අපිට ඉතිරි. මොකද නෝමෑන්ඩි වලට ලොකු දුරක් නෑනේ පැරිස් ඉඳලා. ඒ නිසා අපේ දවසම අද ඉතිරි නිසා පොඩි එක්කෙනා කැමති තව තැනකට යන්න ඕන කියලා හිතුවා. ඒ අතරේ අපි සර්ච් කරනකොට අපි දැක්කා සෆාරි යන්න පුළුවන් ස්ථානයක් පැරිස් වලට කිට්ටුව තියෙනවා කියලා. ඉතින් අපි තීරණය කරා එතෙන්ට යන්න ඕන කියලා. දැන් අපි යන්නේ ඒ තැන හොයාගෙන. අපි සෆාරි එක බලන්න යන්න කලින් මොනවා හරි කන්න ඕනේ කියලා හිතාගෙන ආවත් මොකද අපිට ආයි කන්න වෙන්නේ නැති නිසා රෙස්ටුරන්ට් ඔක්කොම වහලා. ඒ නිසා අපි බැගෙත් අරගෙන කන්න කියලා බැලුවා. බැගෙත් සෑන්ඩ්විච් අරගෙන අපි 3 දෙනා කෑවා. මොකද රෙස්ටුරන්ට් තාම වහලා තාම 11වත් උනේ නැහැ උදේ. ඉතින් ඒ නිසා දැන් අපි යනවා ආයි සෆාරි එකට. දැන් අපි ආවේ සෆාරි
යන්න සත්තු බලන්න. ඉතින් මෙතන මේ මගේ පිටිපස්සේ තවත් ෂතෝ එකක් පැරිස් වල තියෙන, පැරිස් නෙමෙයි අවුට් ඔෆ් ෆ්‍රාන්ස් වල තියෙන ෂතෝ කියන්නේ රජමාලිගා. මං කලින් කිව්වේ මේකත් හරිම ලස්සන රජමාලිගාවක්. මෙන්න මේ වගේ තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. අපි සෆාරි එකට යන්න ටිකට් ගන්න තමයි මේ ඇතුළට ආවේ. ඇතුළට ආවට පස්සේ අපිට ගොඩාක් දේවල් මිලදී ගන්න පුළුවන් මෙතනින්. සත්තුන්ට සම්බන්ධ දේවල් පොඩි පොඩි මතක සටහන් ලබා ගන්න පුළුවන් ස්ථානයක් තමයි මේ තියෙන්නේ. ටිකක් එක්ස්පෙන්සිව්. හැබැයි ඕගොල්ලන්ට පුංචි ළමයින්ට එහෙම යම් දේවල් ඒගොල්ලන්ට මතක සටහන් වගේ ගන්න ඕන නම් ඔන්න ඉතින් ටිකට් ගන්න තැනම මේ වගේ තැනක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ වව් සෆාරි එක. සෆාරි එකේ වීඩියෝස් මම ඊගව වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඒකට හේතුව තමයි ඒ වීඩියෝ මේකට ඇඩ් කරොත් මේ වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. ඉතින් ඒ නිසා තුන්වෙනි කොටසෙන් ඔන්න ඒ ටික අරගෙන ඉක්මනින්ම එන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක නරඹුවාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් පළවෙනි වීඩියෝ එක සහ අවසාන වීඩියෝ එක නරඹන්න කියලාත් ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. මොකද මේක වෙනස්ම අත්දැකීමක් නිසා. ඉතින් ඔයාලට යුරෝපයේ තියෙන ලස්සන ස්ථානය වගේම ෆ්‍රාන්ස් වල තියෙන අලුත් අත්දැකීම් අරගෙන තමයි මේ තිසු බ්ලොග්ස් ඕගලන්ට අරගෙන එන්නේ. ඉතින් ඔයාලා හැමදෙනාටම බොහොම ස්තුතියි මාත් එක්ක නැවත වතාවක් එකතු වුණාට. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න.